මිනිස්සු කැමති දෙයක් තමයි කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර කියන දේවල්. ඒවට මේ කාම සම්පත් විඳින හැම දෙනාම කැමති. අනිත් කෙනාට වැඩිය කීර්තියක් ලැබෙනවා නම් තව කෙනෙකුට වැඩිය Tamanට ලාභයක් සත්කාරයක් ප්‍රශංසාවක් සමාජයේ කැපී පෙනෙන බවක් ලැබෙනවා නම් ඒකට තනියම හැමදෙනාම කැමති. අපි එහෙම නෑ කිව්වට මම එහෙම කෙනෙක් නෙවෙයි කිව්වට පෞද්ගලිකව හිත යටින් කවුරුත් බලන්නේ සමාජය ඇතුලේ කැපී පෙනෙන කෙනෙක් වෙන්න ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න කීර්තිමත් කෙනෙක් වෙන්න. නැත්තම් තමන් මුළු සමාජය ඇතුලේ නොවුනත් තමන් ජීවත් වෙන සමාජය ඇතුලේ පරිසරය ඇතුලේ තමන්ගේ කීර්තිය ඔසවා තබා ගන්නට මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නපු හරි ලස්සන උපමාවක් පේනවා. උපමාව තමයි තථාගතයන් වහන්සේ පෙන්නනවා භික්ෂුන් වහන්සේලා කැඳවලා මේ භික්ෂුන් වහන්සේලා රැස් කරවගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබට ඊයේ රාත්‍රියේ එළිවෙන යාමේ නරියෙක් කෑ ගහන හඬ ඇහුණාද? හිවලෙක් කෑ ගහන හඬ ඇහුණාද? භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි. එහෙම සත්‍යයේ කෑ ගහන හඬ ඇහුණා. මහණෙනි ඔබලා දන්නවද? ඒ හිවලා වයසට ගියපු හිවලෙක්. මේ හිවලට සීත ඍතුවේ වැළඳෙන රෝගයක්. ඒක තමයි උක්කණ්ඩක කියන රෝගය. මේ රෝගය වැළඳුනහම මුළු ශරීරයේම තියෙන ලෝම ගස් ටික ගැලවිලා යනවා. ඒ වගේම තමයි මුළු ශරීරයම දරා ගන්න බැරි වේදනාවකින් පෙළෙනවා. ඒ නිසා ගහක් මුලට ගිහිල්ලා වාඩි වෙලා හිටියත් ඉන්න බැරි වෙනවා. ගහ මුලකට ගිහිල්ලා වගේම ගුහාවේ ඉන්න බැරි වෙනවා. ඒ වගේම එලි මහනක ඉන්න බෑ. කොහෙවත් ඉන්න බෑ. ඒ නිසා එලි වෙනකන් කෑ ගහ දුක් විඳිනවා. ඒ වගේ තමයි මේ ප්‍රසිද්ධිය, ලාභ, කීර්ති, ප්‍රශංසා වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සයා. ඒ මිනිස්සයාට තමන්ගේ හිතේ ලොකු දාහයක් තියෙනවා, දැවිල්ලක් තියෙනවා, තව කෙනෙක් පරයා නැගී හිටින්න ඕන කියලා. ඒ වගේම තමයි ඒ කෙනා යන තැන, ඇසුරු කරන තැන ගිහිල්ලා බලන්නේ ප්‍රසිද්ධ වෙන්න මොන හරි දෙයක් කරගන්න පුළුවන්ද? ප්‍රකට වෙන්න යම්කිසි දෙයක් කරන්න පුළුවන්ද? ජනප්‍රිය වෙන්න මේ ස්ථානයේ මම මොනවද කරන්නේ? මේ ස්ථානයේ ඉන්න අය අතර කීර්තිය ලබන්න මම මොනවද කරන්නේ? එනිසා යන තර උක්කණ්ඩක රෝගයේ හැදිච්ච හිවලා වගේ ලොකු දැවිල්ලකින් පසු වෙන්නේ. තව කෙනෙකුට කීර්ති ප්‍රශංසා ලැබෙනකොට එයා ඉවසන්නේ නැහැ. ඒකට ගරහනවා, දොස් කියනවා, චෝදනා කරනවා, බනිනවා. එනිසා ලාභ, කීර්ති, ප්‍රශංසා බුදුහාමුදුරුවෝ දකින්නේ උක්කණ්ඩක රෝගයේ හැදිච්ච හිවලෙක්ට වැළඳිච්ච රෝගයක් වගේ. ගිහි වුණත් පැවිදි වුණත් ජීවිතේ මේවා අපේක්ෂාවෙන් තව අයට දොස් කියනවා නම්, චෝදනා කරනවා නම්, හෙලා දකිනවා නම්, මිනිස්සු පහත් කරලා කතා කරනවා නම්, ඒ වගේම තමයි භික්ෂුවක් වුණත් භික්ෂුත්වය අමතක කරලා කටයුතු කරනවා නම්, තමන්ගේ මහානකමට එහා ගිහිල්ලා විනය කාරණාවලට එහා ගිහිල්ලා ප්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා නම්, ප්‍රකට වීම වෙනුවෙන් කතා කරනවා නම්, ධර්මයේ පැත්තක තියලා අධර්මයේ කතා කරනවා නම් ඒ භික්ෂුව වුණත් මේ උක්කණ්ඩක කියන රෝගයේ හැදිච්ච හිවලා වගේ ඊ타ත්ම ගායකින් පසු වෙන, ලෙඩකින් පසු වෙන, වේදනාවකින් පසු වෙන පුද්ගලයෙක් විදිහට තමයි දකින්නේ. ඒ නිසා උක්කණ්ඩක රෝගයේ වැළඳිච්ච හිවලෙක් නොවි නිරෝගිමත් මනසකින්, නිරෝගිමත් කයකින් සීමාවක් නැති අසීමාන්තික ආසාවන් දරාගෙන, කීර්ති දරාගෙන කටයුතු කරන පුද්ගලයෙක් නොවි කටයුතු කරන්න ඔබට මේ භාග්‍යතුන් වහන්සේගේ උපමාව උපකාර වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.